Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නව නේද? ඉතින් මම අද ඔයගොල්ලොත් එක්ක මේ ෂෙයා කරගන්නේ ඩිස්නිලෑන්ඩ් vlog එකේ දෙවෙනි කොටස. මම මේ දෙවෙනි කොටසට තමයි ගොඩාක්ම ආස. හරිම ලස්සන අත්දැකීම් ටිකක් තමයි මට මේ ඔය යන ටිකෙන් ලැබුණේ. ඉතින් ඒක හින්දා මම අනිවාර්යෙන්ම හිතනවා මං වගේම ඔයාලත් මේ part 2 එකට නම් ගොඩාක් ආස වෙයි කියලා. එහෙනම් තව වැඩි කතා ඕනේ නෑ. එහෙනම් ඔයගොල්ලෝ බලන්නකො මේ දවස් කොහොමද කියලා. ඔබ පෙරදා ආදරෙන් මාළඟින් නැති ඒ සමරුන් රුතමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් මధుරේ දවසක් දාමල් වැස්සේ තෙමුණා මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් මధుරේ දවසක්. ඉතින් මට ඔයගලන්ට කියන්න බැරි වුණානේ දැන් මේ අපි කොහෙද යන්නේ කියලා. මේක ළමයි අපිව බෝට් එකේ කැලයක් ඇතුලේ අරන් යන චාරිකාවක් වගේ එකක් තමා. ඉතින් මේ අපිව මේ තියෙන දේවල් ඔක්කොම හදලා තියෙන්නේ ඇත්ත දේවල් නෙමෙයි. සත්තු එහෙම ඔක්කොම මේගොල්ලෝ මේ හදපුවා. ඒ වුණාට ඒවා ඇත්ත මේවා වගේ මාරම ලස්සනයි. ඇත්තටම හිතා ගන්න බෑ මේ වගේ මාර විදිහට ලස්සනට හදන්නේ කොහොමද කියලා. ඔන්න ඔතන බලන්න. ඔතනින් සත්තු එහෙම හදලා තියෙන්නේ මේගොල්ලෝ. ඇත්ත සත්තු නෙමෙයි. ඇත්තට මේක දැක්ක ගමන් හිතෙන්නේ මේ ඇත්ත සත්තු කියලා. නැහැ එහෙම නැහැ. මෙන්න මේ ටික මොආනගේ කතාව හා සම්බන්ධ දේවල් ටිකක්. සිනාවන් ආස්කුස මෙවුරටවන් වේදනා මගේ හැඟුම් සිත්තම් මා දිව්‍ය අංගනාවී පාළුවම්බරයේ තේතුන්නක් ඇදිලා පාට ගෑවිකසේ මාළුව සැඟව කියා පාළුවම්බරයේ තේතුන්නක් ඇදිලා පාට ගෑවිකසේ. ඔන්න ඉතින් අපි දැන් ඇතුල් වෙන්න හදන්නේ නිදන් වතුලකට. ඔතනත් හරිම ලස්සනයි ඇතුළ. ඒ වගේම ওই නිදානේ වගේ පෙන්නුම් කරලා තියෙන ඒවත් ඒකළු හදපුවා. හරිම ලස්සනයි බලන්න එතන තියෙන ක්‍රියේටිව් එක. අද සීත සුළඟ මදහාසනගන විට සිත කොළවුනිද මෙතරම් ඒ දැනුම හැඟුම නොදනිම් සඳරේනු ගලන සඳරේක සිහිනයට නුඹ ඇත ඉඳන් ඇවිදින් මගේ පාළු හිතට මනමාල කතා කියමින් මනමාල කතා කියමින් ඔබ පෙරදා ආදරෙන් මාළඟින් නැති ඒ සමරුන් රුතමයි ඊට පස්සේ මම මේ කැරකෙන එකේ නැග්ග. මට මේකට කියන නම මතක නැහැ. මේකත් ෂෝක් ඒ වුණාට පොලිමේ හිටියා පැය එකහමාරකට කිට්ටු වෙන්න. පොලිමේ ඉඳලා තමයි මේකට නැග්ගේ. හරිම ෂෝක් ඉතින්. මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් මధుරේ දවසක් දාමල් වැස්සේ තෙමුණා
මෙන්න මේක තමා ඩිස්නිලෑන්ඩ් වල අන්තිම ෂෝ එක. රෑ 8:00 විතර තමයි මේක තියෙන්නේ. මේක ලයිට් දාලා එහෙම හරිම ලස්සනට මේ තියෙන එකක්. මේක තමයි ඉතින් මේක තමයි මුළු දවසම ඇවිදලා මේක මේ බලලා ගියේ නැත්තම් ඉතින් වැඩක් නැහැ. මං කතා කරන්නේ නැහැ. ඔයගොල්ලෝ බලන්නකෝ කොහොමද කියලා. සීතලෙන් මිරිකි උදාවුණු මේ අරුණේ පාළුවෝ මාදේ කවුරුද තනිමෙකුවේ දීදුන්නේ හීන කැන්දු නිල වර්ණේ නේත්‍රාමනරම් රැකාලේ සේතරන්දු කේශසේනා මවනාසතුවම් මාලතී කුපුසිනාසේ ආදරේ දෝරෙ ගලාවේ සුසුම්මල් දැසේ මියදී සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවේ මගේ ලයේ දෙවටී දුක් තෙවුල් නිවාවේ තාරකාරි තීසිනාවන් ආස්කුස මෙවුරටවන් වේදනා මගේ හැඟුම් සිත්තම් මා දිව්‍ය අංගනාවේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් මගේ YouTube channel එක subscribe කරලා like එකක් දාන්න අමතක කරන්න එපා. තව දවසක හම්බ වෙමු. පරිස්සමින් ඉන්න. bye. හරි